අලංකාර පෙනුම සහ ඉහළම ප්‍රමිතිය සොයන ඔබ සඳහාම වෙන් වූ විශ්වසනීය මෝටර රථ අලෙවිකරණයේ ප්‍රමුඛයා දුමින්ද මොටර්ස් කොට්ටාව. අයිබෝන් ජය වේවා සියලුම දෙනාට. ඉතින් ඔන්න මං හිතන්නේ ඊයේ හෝ පෙරේදා පෝස්ට් එකක් ගියා මැනුවල් සෙට් එකක් එළියට එනවා කියලා. ඉතින් ඔන්න වාහන සෙට් එකක්ම ගෙනල්ලා තියෙනවා. හැමදාම මැනුවල් ඉල්ලපු ඔයාලා වෙනුවෙන් දුමින්දයේ මැනුවල් නැද්ද කියලා ඇහුවා. ඔන්න මැනුවල් 3ක් ගෙනල්ලා තියෙනවා. අතිසුපිරි තත්ත්වයේ වාහන 3ක් තමයි මේ පාරත් එළියට ඇවිල්ලා තියෙන්නේ. 2008 2009 ඒ වගේම CS version එකේ අන්තිම පුරුකක් ඇවිල්ලා තියෙනවා 2012 ඩිජිටල් මීටර එකක්. අදත් අපි ගිහිල්ලා බලමු මොනවද විශේෂ කරුණු කාරණා මොනවද මේ පාර අලුතින් පාරිභෝගික ඔබ වෙනුවෙන් අපි ගෙනල්ලා තියෙන්නේ කියලා. CS1 එකේ 2012 2013 තමයි CS1 අන්තිමටම ලංකාවට එන්නේ. ඒකෙත් KT කියන නම්බරේ KT 9000 කාණ්ඩේ 2012 ඒ කියන්නේ 2013 පටන් ගැනීමම තමයි මේ වාහනේ 2012 දෙසැම්බර් මාසේ වාහනයක්. ඩිජිටල් මීටර් 2012 ඩවුන් පේමන්ට් එක ලක්ෂ 20ක් වගේ දාලා ඔයාලට ගන්න පුළුවන් කාර් එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. කියන්න දෙයක් නැහැ. එක්ස්ටීරියර් එක බැලු බැල්මට ක්ලාසි ලුක් එකක් තියෙනවා. ගොඩක් දෙනා කැමති highlight colors වලට black එක මේ පාර ගෙනල්ලා තියෙන්නේ. black එකට වෙනම color එකක් අපි ගෙනල්ලා තියෙනවා මේ පාර look එක වැඩි කරන්න. ඒ වගේම තමයි මේ පාර තවත් අලුත් දෙයක් අපි එකතු කරලා තියෙනවා. side mirror එක, lip set එක, ඒ වගේම තමයි door handle ටික මෙන්න මේ කියන සියලුම දේවල් ටිකේ පාටේ වෙනසක් අපි සිද්ධ කරලා තියෙනවා මේ පාර. නිරන්තරයෙන්ම හැමදාම අලුත් දේවල් මේ ශේෂ්ත්‍රයට එකතු කරන ආයතනයක් විදියට තමයි වර්තමානයේ ගොඩක් දෙනා කතා කරන්නේ දුමින්ද මෝටර්ස් ගැන. ලංකාවේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ භාගයක් ෆෝන් වල ගැලරි පිරීලා තියෙනවා දුමින්ද මෝටර්ස් එකේ කාර් වල ෆොටෝ වල. මං හිතන්නේ කියන්න දෙයක් නැහැ. බැලු බැල්මට මං හිතන්නේ අවුරුදු 8 10 15 20 කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටපු ආයතනයක් තමයි වර්තමානයේ දුමින්ද මෝටර්ස් කියන්නේ. ඒ ගැන වැඩි දෙනෙක් රෙකමන්ඩ් කරලා තියෙනවා. ගොඩක් ස්තුතියි අපිව උස්සලා තියපු සියලුම දෙනාට. ඉතින් කමෙන්ට් එකක් දාලා ගල් ගහලා බැනපු සියලු දෙනාටත් ගොඩක් ස්තුතියි. ලංකාවේ හැටි එහෙම තමයි. මිනිස්සෙක් බිස්නස් එකක් කළා උඩට එනකොට කකුලෙන් ඇදලා ඉනිමකට පයින් ගහලා වට්ටන්න හදන එක තමයි ලංකාවේ සිරිත. එහෙම මිනිස්සු හිටියා ෆේක් account හදාගෙන බෑඩ් කමෙන්ට් දාගෙන මේ page එක වහන්න පුළුවන්ද කියලා try කරන්න බලපු. ඉතින් එහෙම මිනිස්සුන්ටත් ගොඩක් ස්තුතියි. ඒ සියලුම දේවල් හයියක් කරගෙන මේ ගමන අපේ ගමන අපි ඉදිරියට යනවා. අපි ගිහිල්ලා බලමු අද ඔයාලා වෙනුවෙන් ගෙනාපු මෙන්න මේ black car එකේ මොනවද විශේෂ කරුණු කාරණා කියලා. multi function steering wheel එක අපි ගෙනල්ලා තියෙනවා. interior එක පැත්තට ඔයාලා ඇවිල්ලා බැලුවොත් එහෙම carbon fiber වලින් තමයි මේ පාර teak panel set එක ගෙනල්ලා තියෙන්නේ. අපි look එක වැඩි කරන්න 3D කාපට් සෙට් එක දාලා තියෙනවා. Android setup එක දාලා තියෙනවා. full service එක කරලා තියෙනවා. suspension repair ටික කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කාර් රථෙත් under seat sub එක දාලා තියෙනවා. JBL Pioneer කියන subwoofer තමයි අපි අනිවාර්යෙන්ම වාහන වලට දාන්නේ. කාර් රථේ mileage එක 227000යි. previous owners ලා 2යි. original genuine mileage තියෙන්නේ. emission test තියෙනවා. ඔයාලට ආවම බලා ගන්න පුළුවන්. ලක්ෂ 9ක modification part එකක් මේ කාර් රථෙත් ගිහිල්ලා තියෙනවා.